මගේ මේ අතන මම හිතන්නේ තුන්වෙනි වීඩියෝ එක තමයි වයිරල් වුනේ ගොඩක්ම. අපේ රටේ දකුණ සහ උතුර කියලා කොටස් දෙකකට බෙදෙනවා යුද්ධය අවසන් කරා කියන සාකච්ඡාවේදී. 90ක් ගාලා ගවුමක් ඇඳගෙන හිටියා නම් හොඳයි කියලා අර චිර මිනිස්සු ඔයාට බැන්නද කියලා මම සමීරන්නේ වෙයින් ඔයාට බහින්නේ. විවේචනය වෙන කතාවක්. විවේචනය කරන්න පුළුවන්. දැන් සමීරා ඕට්ටුවේ ගියපු එක විවේචනය කරන්න පුළුවන්. සුබ දවසක්. අදත් අපි SL ඩිජිටල් වොච් එකත් එක්ක අපි එකතු වෙනවා. ඉතින් අද ඊටාම වැදගත් සහ කාලීන මාතෘකාවක් ගැන කතා කරන්න මාත් එක්ක එකතු වෙලා තියෙනවා අනුපියසේන සමාජ ව්‍යාපාරී අනුපියසේන. අයිබෝන්. අයිබෝන්. ඉතින් අද අපි මේ ගැන කරමු කියලා කියද්දි කතා කරද්දි මට හිතුණ දේ තමයි මේ දවස්වල කියන්නේ මේ දවස්වල කියලා කියන එක විශේෂයි. මේ දවස් කියන්නේ අපි මේ ගත කරමින් ඉන්නේ මැයි මාසය. මැයි මාසය කියන්නේ අපේ රටේ කොහොමත් ආందోලනාත්මක මාසයක්. මොකද ඒකේ හේතුවක් තමයි මැයි මාසයේදී අපි 30 වසරක යුද්ධය නිමා කළා යයි කියන ඒ දේ සහ ඒ යුද්ධය අවසන් වීමත් සමග ඇති වුණු ඒ සාකච්ඡාව ඊට අමතරව ඒ සාකච්ඡාවේදී පැති දෙකක් ඉන්නවා. අපේ රටේ දකුණ සහ උතුර කියලා කොටස් දෙකකට බෙදෙනවා යුද්ධය අවසන් කරා කියන සාකච්ඡාවේදී. ඉතින් මෙන්න මේ නිසාම ආందోලනයක් හැම අවුරුද්දකම වෙනවා මේ මාසෙදී. ඉතින් මේ මාසෙත් එක හැබැයි මේ මාසේ ඊට අමතරව සුවිශේෂී වශයෙන් අපි දැක්කා මේ මාසෙ තුරදී පලස්තීනය සාකච්ඡා තාමත් එහෙමමයි. සා ලංකාවෙන් පලස්තීනයේ ඒ බ්ලොකේජ් එකකට ගියපු සමීරා ගැන මේ මාසෙදී සාකච්ඡා වුණා. ඊට අමතරව අනුරාධපුරයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් වුණා. එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණයට ලක් වුණා කියලා චෝදනාවක් තියෙනවා. හාමුදුරු නමකට. ඉතින් මේ හැම දෙයක්ත් එක්ක රට ආందోලනාත්මකයි. ඉතින් මේ ආందోලනෙත් එක්ක ඔයාත් ආందోලනයේ වින්දිතෙක් වුණාදෝ එහෙම නැත්නම් ආందోලන නිර්මාණය කරාදෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ අද මේ වැඩසටහනට සහභාගී වෙන්නේ ඒ ආందోලනය සමග එන වෛරී ප්‍රකාශයකින් දෙගෙන සාකච්ඡා කරන්න. කොහොමද මේ ආందోලනෙත් එක්ක මම දැක්ක මේ මාසෙ ඉතින් සෑම මාතෘකාවකටම ඔයා යනවා අර රැල්ලට අහු වෙනා වගේ ඔයත් ගිහිල්ලා යනවා. ඔයා ගැන මත ප්‍රකාශ කරනවා. එකෙන් ආයි කැළඹෙනවා. ඉතින් කොහොමද මේ ආందోලනේ මාසෙත් දෙක දරාගෙන එන්නේ? මොකද්ද කතාව කියන්න බලන්න අපිට. තනුෂේ කියන්නේ ඇත්තම දැන් මම දැන් සාමාන්‍යයෙන් මම Facebook එකේ ගොඩක් කලාවට පෝස්ට් ලියනවා. ඊට පස්සේ දැන් මොන හරි වීඩියෝ එකක් දෙකක් කරන්න ඕනේ කියලා හිතලා මම අතරම මේ මගේ මේ අතරම මම හිතන්නේ තුන්වෙනි වීඩියෝ එක තමයි වයිරල් වුනේ ගොඩක්ම. ඒ කියන්නේ තනිකර මේ කියන්නේ ආందోලනාත්මක විදිහට කියන්නේ ගොඩක්ම හේට් ස්පීච් වලට මම මේ ෆේස් කරේ. ඒකෙදි මේ උනේ ඒ කියන්නේ මටත් හිතා ගන්න බැරුණා. මම ඒ කියන්නේ මම ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරලා බොහොම බොහොම ස්වල්ප කාලයකදී මේ මාර විදිහට ඒක මේ ෂෙයා වෙන්න ගත්තා. හැබැයි ඒ ෂෙයා වෙච්ච හැම දෙයක්ම ඒ කියන්නේ නෙගටිව් පැත්තට. ඒ කියන්නේ ගොඩක්ම ඒ කියන්නේ තනිකරම සමීරාට සහ මට ගොඩක්ම මේ ඔය හේට් ස්පීච් වලට තමයි අපි දෙන්නා මේවා ලක්ුනේ. ඒක ඉතින් මට හිතා ගන්න බෑ. හැබැයි මම අර සමාජ ඒ කියන්නේ දැන් අපේ සෝෂල් මීඩියා හැසිරීම ගැන පොඩි අයිඩියා එකක් තිබ්බ හින්දා ඒකේ කියන වචන එහෙම ලොකුවට මට ඉෆෙක්ට් උන් නැති වුණාට ඒතර මිනිස්සුන් ඉන්නේ කොහෙද කියන එක ගොඩක් විදියට පොඩක් හැබැයි එතන ඉමෝෂනලි හැට මෙන්ටලි එක මේ වැදුනා මට ඉතින් කොච්චර වුණත් ඉතින් ඒක මම තව එකක් කියන්න ඕනේ තරුෂි දැන් ඒ එකම සිද්ධිය ඔය මම ඔය කියපු දැන් ඔය සමීරා කියන ෆලස්තීනයේ වෙනුවෙන් මේ ගියපු සමීරා ගැන කතා කරපු වීඩියෝ එකේ මම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. එක වීඩියෝ කියන්නේ සේම් වීඩියෝ මම අප්ලෝඩ් කරා මේ Facebook එකට. ඒක මම දැන් ලක්ෂ 3යි ගාණක් හරි කොහොම හරි මේ තිබිලා බලලා තිබ්බේ. ඒ ගොඩක් ඒකෙන් මම හිතන්නේ 3 කාලක් විතරම නේ. මන්ද ඊටත් වැඩිද මන් දන්නේ. තනිකරම තිබ්බේ ඇන්ටි මුස්ලිම් සහ මේ බැනු ඒ කියන්නේ හේට් ස්පීචින් වල තමයි තිබ්බේ. ඊට පස්සේ ඒ වීඩියෝ එක මම TikTok වල ෂෙයා කරා. ඒක
හොඳටම රීච් වෙලා තිබ්බා. හැබැයි ඒකේ තනිකර හිටියේ මුස්ලිම් ඇන්ටි මුස්ලිම් නෙමේ. මුස්ලිම් සමාජ කමියුනිටි එක තමයි ගොඩක් බලලා තිබ්බේ. ගොඩක් මට ෆොලෝවර්ස්ලාත් වැඩි වුණා. ඒ වගේම ඔක්කොම ඒගොල්ලෝ බ්ලෙස් කරලා තිබ්බා. ඒ කියන්නේ ඒක ප්‍රේස් කරලා තිබ්බා. ඒ කියන්නේ මම ඉතින් මට හරි පුදුමයි. ඒ කියන්නේ එකම රටේ කොහොමද මෙහෙම ඒ කියන්නේ දෙකකට ඒ දේවල් මේ වෙන්නේ කියන එක මේ අතරමැදි හරි පුදුමයි. ඒ කියන්නේ මට ඒක ඒ කියන්නේ ඒක එතන තේරෙන්නේ නැහැ මට කොහොමද වෙන්නේ. ඒ කියන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ ඉතින්. ඔව් ඒකත් එක්ක දැන් අනුගේ ඉන්සිඩන්ට් එකත් එක්ක මම හිතන්නේ සමීරා කියන්නේ පලස්තීනයේ බ්ලොකේජ් එක තියෙනවා. බ්ලොකේජ් එකට ලෝකයේ 4 දෙසෙම යනවා මිනිස්සු බෝට්ටු අරගෙන ඒ බ්ලොකේජ් එක කඩන්න කියලා. ඉතින් සමීරා තමයි ලංකාවෙන් අපි දන්න කාලයේදී තුරදී සහභාගී වුණේ ඒකට ස්වේච්ඡාවෙන්. ඉතින් ඒත් එක්කම දැන් මේ මම හිතන්නේ 93 කාලක් වල මම හිතන්නේ 3 කාලක් මනෝ බැලුම් හැවුවා කියලා මම නම් කියන්නේ. ඔව් නේද තමයි. ඒ කියන්නේ කෙනෙක් සමහරක් අතර සමහරක් කමෙන්ට්ස් කියනකොට හිනාත් යනවා. ඒ කියන්නේ අපි මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. ඒ කියන්නේ මට ඒ කියන්නේ එහෙම ඒක දැන් අර මම ඉස්සලා කිව්වා වගේ ඒ කියන්නේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් අපි දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයිනේ. දැන් ඉන්න සමාජයේ ගොඩක් සෝෂල් මීඩියා යූස් කරනවා, දේවල් බලනවා, දේවල් තේරුම් ගැනීම මානසිකත්වයක් තියෙන මිනිස්සුත් මේ වගේ හැසිරෙනකොට ඉතින් අතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව් ඒක එක්ක දැන් මම කලින් වීඩියෝ එකකදීත් කතා කරා මේ සම්බන්ධයෙන්. අපි ඒකයි මේක ඇත්තටම දිගින් කතා කරන්නත් ඕනේ. දැන් මම හැමතිස්සෙම විශ්වාස කරනවා අපි ජීවත් වෙන්නේ ස්තර දෙකක කියලා. අපි ෆිසිකලි කියන්නේ ඕෆ්ලයින් ජීවිතයක ජීවත් වෙනවා. ඒ වගේම තමයි අපි ඔන්ලයින් ජීවිතයක් ගත කරනවා. දැන් අපි ඕෆ්ලයින් ජීවිතේදී ගත කරන කවුරු හරි මිනිස්සෙක් අපි කරන දෙයකට දැන් හිතන්න මම දැන් යනවා කියලා පලස්තීන බ්ලොකේජ් එක කරන්න මට මිනිස්සු ලක්ෂයක් විතර ඇවිල්ලා බයින්න පුළුවන්ද කියන්නකෝ ඔෆ්ලයින් ජීවිතේදී නිකන් අපේ ගේ ගාඩ ඇවිල්ලා බයිනවා. එහෙම වෙන්නේ නැහනේ. මේ Facebook එකේදී වෙන්නේ ඒ ඔන්ලයින් ජීවිතේදී වෙන්නේ අපිට හිතාගන්න බැරි විදිහට වෛරී ප්‍රකාශ වල ලක් වෙනවා. ඒතර ප්‍රශ්නයක් එනවා මේක අපි නොසලකා හරිනවා මේක කමෙන්ට් එකක් කියලා. නමුත් ඒක ඇත්තටම කමෙන්ට් එකකින් එහාට ගිය වෙනස් සංවේදනයක්. මේ සංවේදනය කරන්නෙම අනිත් මනුස්සයට ඇටැක් කරන්න. පහර දෙන්න. එහෙම නැත්නම් අනිත් මනුස්සයව ඩිස්ක්‍රිමිනේට් කරන්න, වෙනස් කර සලකන්න. සමහරකට ඒ වෙනස් කර සැලකීම සෙක්ෂුවල් වෙන්න පුළුවන්, ඒක වෙන්න පුළුවන් වාර්ගික වෙන්න පුළුවන්, ඒක ආගමික වෙන්න පුළුවන්, විවිධ ආකාරයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒක ජස්ට් කමෙන්ට් එකක් නෙමෙයි එතරින් එහාට නේ. අන්න එකේ ප්‍රශ්න තියෙන. දැන් අපි මේ කොහොමද ඇඩ්‍රස් කරන්නේ? ලංකාවේ කන්ටෙස්ට් එක ගත්තොත් 90 මම ආපහු අනුට ඉදිරිපත් කරන්න මම පොඩි හැඳින්වීමක් කරා. දැන් ලංකාවේ කන්ටෙස්ට් එකේ මේ මාසෙ ගත්තොත් මේ මාසේ හේට් ස්පීච් වර්ග ගොඩක් තියෙනවානේ. මේකේ වාර්ගික හෙඩ් ස්පීච් තියෙනවා, ආගමික හෙඩ් ස්පීච් තියෙනවා, ස්ත්‍රී පුරුෂ භාවයෙන් සායව තියෙනවා. වෙන ගොඩයි. ඇන්ටි ටැමිල් ඉන්නවා, ඇන්ටි සිංහල තියෙනවා, ඊළඟට ඇන්ටි හින්දු තියෙනවා, ඇන්ටි ඉස්ලාම් තියෙනවා, ඇන්ටි මුස්ලිම් තියෙනවා, ඊළඟට ආයි ජෙන්ඩර් මේ බේසිස් එක තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක මම හිතන්නේ මිනිස්සු තම තමන් කැමති විදියට අනිත් මිනිස්සුන්ව හේට් ස්පීච් වලට භාජනය කරනවා. සමීරගෙන් ඔබට ගිහිල්ලා මේ කාලය තුල මං හිතන්නේ වාර්ගිකරණ තය මතත් යම් ප්‍රකාශ අපේ වටේ පිටේ ඉන්න සර්කල්ස් වල කට්ටිය චෝදනා ලක් වුණා. ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ මේ එක ටොපික්ස් සම්බන්ධයෙන් වෙනස් නේ හෙඩ් ස්පීච් කතා කරන එක. ඔව් ඒක තමයි දැන් අර ඉස්සරම තරුෂි ඉස්සලා කිව්වා වගේ මැයි මාසයේ කියන්නේ සාමාන්‍ය හැම අවුරුද්දකම අපිට මේ අපි අර 30 වසරක යුද්ධේ නිමා කරාට පස්සේ දැන් අවුරුදු 17ක් ගිහිල්ලත් යුද්ධයේ ෆීල්ඩ් එකේ නැති වුණාට සෝෂල් මීඩියා වල ඒක හැම අවුරුද්දෙම මැයි මාසෙ එනවා තමයි. හැබැයි මේ අවුරුද්දේ දැන් අපි ඉස්සලම දැන් අර ඉස්සලා කිව්වා වගේ සිද්ධි විශේෂ සිද්ධි 3ක් තියෙනවා. හැබැයි ඒකේදී දැන් අපිට දැන් යුද්ධය සම්බන්ධව කියන්නේ යුද්ධ ඉවර කරපු මේ වකවානුව විදිහට ওই මැයි මාසේ මුල් සතිය අර මේ මුල් වයිකාල් අපි එකට කියන්නේ ඒ සතිය ගත්තම ඒක හැමතිස්සෙම කියන්නේ ඒක මන්දනේ මිනිස් සමහරක් ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ රෙඩි වෙලාම ඉන්නවද කොහෙද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ දැන් ඒ සතිය ඇතුළත ඒ කියන්නේ මට හිතා ගන්න බැරි විදිහට දැන් අපි ඔක්කොම යුද්ධකින් බැටකාපු මිනිස්සුනේ. අඩු වැඩි වශයෙන් හැමෝම වැට. ඉතින් එහෙම බැටකාපු මිනිස්සුම ආපහු සෝෂල් මීඩියා වල ඒ විදිහට අනිකව තලා පෙලා දාන්නේ කොහොමද? ඒ කියන්නේ වචන අර ඉස්සර කිව්වාගේ තරුෂි වචනයක් කියන්නේ අපි ඒක අපේ හිතේ තියෙන දේනේ.
අපේ හිතේ තියෙන සතුට හරි මොන හරි දෙයක් අපි එක්ස්ප්‍රස් කරන විදියනේ. ඉතින් ඒක අර මේ කොහෙත්ම Tamanට අඳාලම නැති මිනිස්සෙක්ට ඒ මිනිස්සෙගේ මොකක් හරි එයා දැක්කත් ඇති දැන් අපි මේ දැන් අර දැන් ඔය ජාති දෙකේ දෙමළ මිනිස්සු සහ සිංහල මිනිස්සුගේ කතන්දරේ ගත්තාම සමහරක් ළමයි මේ මං කියන්නේ මේක දෙපැත්තෙම මම දැක්ක කියන්නේ පිටරට ඩයස්පෝරා එකේ ඒ කියන්නේ තැමිල් ඩයස්පෝරා එකේ ගොඩක් මේ ජෙනරේෂන් එක ලංකාවේ අර යං ජෙනරේෂන් එක ඒගොල්ලෝ සමහර යුද්ධෙන් පස්සේ ඉපදිච්ච ළමයි. හැබැයි ඒ වුණාට කිසිම දෙයක් මොකද දැන් අපි අපි අත්දැකපු දේවල් හරි අපි කොළඹ ඉඳලා මේ හිටපු දේවල් ඒ ළමයි දැකලා නැහැ සමහරකට අපි මොකද මමත් යුද්ධයට ගිහිල්ලා නැහැ බට් ඒකට අපි කොළඹදී අපි තිබ්බනේ අර බය බෝම්බයි මේ අපි ඉස්කෝලේ යනකොට බයයි එහෙම තිබ්බා. දැන් ඒවා එහෙම අයටත් වැඩි අර එක ගැන කිසිම දෙයක් දන්නේ නැති ඒ අත්දැකීමවත් නැති අය තමයි මේ අර අනිත් කෙනාව තලාපැලා දාන්නේ තමන්ගේ වචන වලින්. ඉතින් එතකොට මේ ඒක ඇයි එතනට කොහොමද එහෙම කරන්නේ කියන එක කියන්නේ තමන්ගේ ජාතිය මේවා වෙනකොට මේ වගේම රෙස්පෙක්ට් එකක් දෙන්න බැරි අය කියන එක හැමතිස්සෙම ක්වෙස්චන් එකක් තිබ්බා. දැන් ඇත්තම කිව්වොත් තරුෂි මට ඒ කාලේ දවස් ටිකේ මම ඒ කියන්නේ මට ඒක පර්සනලි ඒ කියන්නේ මට බැන්නට නෙමෙයි මට කවුරුත් එහෙම කරලා මට ඒක එච්චර වදින්නේ නැහැ. මොකද මම දන්න මිනිස්සුගේ ස්වභාවය කියලා. හැබැයි මිනිස්සුගේ හිතේ තියෙන වෛරය දැක්කම ඒ කියන්නේ තමන්ගේ අදහසේ කමෙන්ට්ස් වල තියෙන්නේ ඒ වෛරී ප්‍රකාශන දැක්කම ඇත්තටම හරියම මේ මෙන්ටලි ඩ්‍රේන් වෙලා හිටියේ මම. ඒ කියන්නේ මට වැඩි ඕනේ මම සාමාන්‍යයෙන් මැයි 18 වෙනිදා දෙපැත්තෙම නැති වෙච්ච ජීවිත එතකොට ඒ වහින්දා අසරණ වෙච්ච දෙමව්පියෝ පවුල් වල අය ගැන දාලා මම සාමාන්‍ය පෝස්ට් එකක් ලියනවා. හැබැයි මේ සැරේ ගිය පාරවල් වලට වැඩිය මාරු විදිහට වැඩිවීමක් තිබ්බා. ඒ කියන්නේ තනිකරම මේ ජාතිවාදී දෙපැත්තෙම. මේ සිංහල විතර නෙමෙයි සිංහල සහ ওই මේ ඊළාම් ඒ කියන්නේ දැන් ඒගොල්ලෝන්ගේ සෙලිබ්‍රේෂන්ස් එහෙම මම දැක්කා. කියන්නේ ලංකාවේ කිසි දෙයක් නෙමෙයි මේවා. ඉතින් මේවා ඔක්කොම දකිනකොට මට ඇත්තටම ඒ කියන්නේ වගේ ෆස්ට් ටයිම් මම මේ ඇක්ටිසම්බල්ට ඇවිල්ලා ෆස්ට් ටයිම් මම 18 මට කියන්නේ පෝස්ට් එකක්වත් දාගන්න බැරි තරමටම මම මෙන්ටලි වැටලා හිටියා. ඉතින් මම හිතන්නේ ඒ සතිය මායිමත් නැහැ පීජාලක් එන්න. දැන් ඒකෙදී දකින්න දෙයක් තමයි යම්කිසි කන්ටෙස්ට් එකක් කවුරු හරි කෙනෙක් ක්‍රිටිසයිස් කරන එක හරි ඇප්‍රීෂিয়েට් කරන එක හරි සපෝට් කරන එක හරි ඒකේ පුද්ගලයාට දාන දෙයක් නේ. ඒක හරිම සබ්ජෙක්ටිව්. ඒ මිනිස්සුන්ට කැමති දෙන්න මම විශ්වාස කරනවා හරි ඔයාලා කැමති දෙයක් කරන්න කියලා. කැමති විදිහට විවේචනය කරන්න. හැබැයි මේ මෙතන තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම දැන් ඔයා විසින් සමීරා සම්බන්ධයෙන් සහ පලස්තීන ජන ප්‍රජාවේ අයිතිවාසිකම් සහ ජීවිත අයිතිවාසිකම් කඩේම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේදී වා ලක්ෂ 3කින් විතර ඒ ඇතිවෙච්ච ටෙන්ෂන් එක සහ ඒ වෛරී ප්‍රකාශයන් තුළදී මම දකින්නේ ඔයා විතරක් නෙමෙයි තව බොහෝ අය එක්ක කම්පෙයාර් කරද්දී මම දකින්නේ ගොඩක් අය ඒ අදාළ කන්ටෙස්ට් එකට නෙමෙයි බනින්නේ. ඒක ප්‍රකාශ කරන පුද්ගලයාට. ඒගොල්ලෝ සමහරට දන්නේ නැහැ මේ පුද්ගලයා කවුද කියලා, මොනවද කරන්න කියලා දන්නේ මේ එක්ක Tamante ඒ අදාළ මතය සම්බන්ධයෙන් ක්‍රිටිසිසම් එකක් තියෙන එක ඕකේ. දැන් සමහර අය මගුරුත් අහලා තිබ්බා ඔයා අය අරක ගැන කතා කරන්නේ නැත්නම් මේක ගැන කතා කරන්නේ නැත්නම් අය ඔයාට ඒක පේන්නේ නැද්ද? දැන් මොකද්ද මේ කියන්න යන්නේ? මේ කන්ටෙස්ට් එක ගැන ක්‍රිටිසිසම් එක නෙමෙයි. පුද්ගලයා සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒක තමයි අපිට අර සයිකොලොජිකලි සහ මෙන්ටලි අපිට ඒක දරා ගන්න අමාරු. දැන් ඔය සමීරත් එක්ක මම දැන් ඔයාටම ඔය කමෙන්ට්ස් එක තුනක් කියලාම කියන්න බලන්න කොච්චර මිනිස්සු ඔයාට බැන්නද කියලා. මම දැන් සමීරත් නේ බෑයි ඔයාට බහින්නේ. නෑ දෙක නේද සමහර මිනිස්සුන්ට බයික් සමහරක් ඒවා නම් අතන මං කරේ hina යනවා. මං අර ඇඳලා හිටියේ පොඩි පටි දාපු টොප් එකයි ස්කර්ට් එකකුයි ඒකට එහෙම දාලා තිබ්බා මොනවාද මේ කියන්නේ අර හරියම කියන්නේ අර කිසිම අර ඔයිසලකෝ වගේ කිසිම දෙයක් මොකක්ද අදාළම නැති කතා ඉදින් කරලා මොනවාද දාලා තිබ්බේ මේ නයිටියක් ගලවලා ගවුමක් ඇඳගෙන හිටියා නම් හොඳයි කියන අර මම කියන්නේ මොන හරි දෙකවර සමහරකට ඒක මට එක හිතෙනවා මේ තරුෂි අර දැන් හිතනකොට ඉස්සලම එකක් දෙකක් කමෙන්ට්ස් වැටෙනකොට මේකට විරුද්ධව සමහරට අර දැන් අර කියන්න දෙයක් අදාළම දැන් මුකුත්ම නැත්නම් අඩු ගන්න එහෙම හරි තමන්ගේ වෛරය ප්‍රකාශ කරනවානේ. ඉතින් අර ඒ වගේ මේ දේවල් තමයි ඒ කියන්නේ ගොඩක්ම අර කියන වාක්‍යයප් එකත් එක්ක මම එකඟ වෙන්නේ අර මිනිස්සු අර මේ ඒ කියන්නේ මොකක්ද ඇයි මේ යන්නේ කියන්නේ ඩීප්
යන්න ඩීප් යන්නත් ඕනේ නැහැ. මේක ඇත්තටම මේ අර 50 මිනිස්සු වගේක් දුක් විඳිනවා. මේ මානසික හැඟීමකින් ගියපු දෙයක් කියන එකවත් අර ඇප්‍රීෂিয়েට් කරන්න තරම් ක්‍රිටිසිසම් තමයි නේද? ක්‍රිටිසිසම් එක තියෙනවනේ කන්ටෙස්ට් එකනේ යන්නේ. අය ඕඩ බයින අය ඕඩ කරලා කියන්නේ. නෑ ඒක තමයි ඒකට මම හිතන්නේ ඉතින් දැන් අර නෑ ඒකයි මම කියන්නේ ඒක ඒගොල්ලොන්ට ඒකට දැන් ඒක වෙනුවෙන් කතා කරන පුද්ගලත් එක්ක හරි වෛරයක් තියෙනවා. ඉතින් ඒ කතාව ඉතින් මම නම් හිතන්නේ හැබැයි ඒ එතන වෛරය තමයි වෙන මම හිතන්නේ ඒගොල්ලෝ කතාව ඇත්තම කතාවක් දන්නවත් ඇති කියලා. ඉතින් ඒක දැන් ඔබට ඇත්තටම කියන්න ඕනේ මේක දැන් මේ විහිළුවෙන් හරි හිනාවෙන් හරි අපි කතා කළාට සමහරක් අවස්ථා තිබිලා තිනවා මම වුණත් මම පෞද්ගලික ප්‍රතිපත්තියක ඉන්නවා මම Facebook එකේ කන්ට්‍රොවර්ෂල් දේවල් දානවා අඩුයි කියලා. ඒකට ප්‍රධානතම රීසන් එක අනිත් වැඩ කරගන්න බැරි වෙන එක. මොකද අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ මේක අපිට ෆිසිකලි සහ මෙන්ටලි ඕන මනුස්සෙට යම්කිසි අපි විවාදාත්මක සංවාදවලට සූදානම්. හැබැයි අපි පෞද්ගලික ඇටැක්ස් වලට සූදානම් නැහැ. මම හිතන්නේ යම්කිසි විදිහට මේ වෛරීය ප්‍රකාශවල සිදුවන ප්‍රතිඵලය ඒකේ තාම පුද්ගලානුබද්ධයි. සමහර පුද්ගලට ගම්බා නෑ මම නම් ගණන් ගන්න නෑ මේ දේ. අපි සමහර කෙනෙක් ගම්බා නෑ මට ඒක අමාරුයි කියලා. නිසා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්තියම සහ නියාමනය මොකද්ද නැත්නම් එහෙම නැත්නම් අපි සමාජ දැනුවත් කරනවද නැත්නම් සමාජ විසින් මේක එම්පාවර් වෙලා ඒගොල්ලෝ නවත්තනවද මොකක් හරි යම්කිසි දෙයකට අපිට එන්න වෙනවා. අනු හිතන්නේ මොකද්ද වාට ඇති වෙච්ච වාගේ පෞද්ගලික මේකෙන් කිව්වොත් ඒ මානසික පීඩාවත් එක්ක මේ දේවල්ට මොකක්ද අපිට කරන්න පුළුවන්? එක පැත්තකින් අයිතිවාසිකම් තියෙන ඒ මිනිස්සුන්ට අනිත් පැත්තෙන් ඒගොල්ලෝ පෞද්ගලිකව තමයි ඇටැක් කරලා තියෙන්නේ. මොකක්ද අපිට කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්? ඇත්තම තමයි මට නම් හිතෙන්නේ ඒක මෙහෙමයි ඔය වගේ දේවල් සමහරවිට Taman තුලින් එන්න ඕන දේවල්නේ. අපි කියන්නේ කවුරුත් ওই සෝෂල් මීඩියා හැන්ඩල් යූස් කරන කවුරුත්ම ඉස්කෝලේ ගියපු නැති කෙනෙක් වෙන්නේ අඩු ගානේ ආයන්න හරි කියවපු ඒ කියන්නේ මොන හරි අකුරක් හරි දෙකක් හරි කියවපු මිනිස්සෙක් වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලොන්ට දැන් ওই ඕනතරම් දේවල් තියෙනවා කියවලා හැදෙනවා නම් ඕනතරම් මම හිතන්නේ සෝෂල් මීඩියා වල ඕනතරම් වීඩියෝස් දෙනවා දේවල් තේරුම් ගන්න. ඒ කොච්චර තිබ්බත් තමන්ගේ ඇතුලේ අර ඒක ඒ දේ නැත්නම් මං හිතන්නේ නැහැ ඇත්තටම මේ මොන දේත් කරත් මොන දේවල් පෙන්නුවත් ඒක වෙනස් වෙයිද කියන එක. අර වාකියුවා වගේ මමත් පිළිගන්නවා මිනිස්සෙක් තමන් කැමති දේ කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඒ අයිතිය අපි කොච්චරක් දුරට අපි ඒක කියන්නේ අපිට දැන් මට අයිතිය තියෙනවා කියලා මට අයිතියක් නැහැ තව කෙනෙක්ට ඒ කියන්නේ වෛරී ප්‍රකාශන මේක විවේචනය වෙන කතාවක්. විවේචනය කරන්න පුළුවන්. දැන් සමීරා රට ඒ කියන්නේ බෝට්ටුවේ ගියපු එක විවේචනය කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මිනිස්සෙක් අර වෛරී ඒ කියන්නේ දන්නේම නැති මිනිස්සෙක් තමන්ගේ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේ වගේ දෙයකට මේ අර වගේ ඒ කියන්නේ වෛරී ප්‍රකාශය තුලින් ඒ මිනිස්සුක පීඩාවට පත් කරනවා කියන්නේ අතන මට නම් තේරෙන විදිහට මේ පුද්ගලයාගේ තියෙන ප්‍රශ්නයක් තමයි. අනිවාර්යයෙන්ම. එතකොට දැන් අපි කමියුනිටි අර ද Facebook එකේ තියෙන කමියුනිටි ස්ටෑන්ඩඩ්ස් කියලානේ. ඒක කමියුනිටි එකක් විතර අපිට ග්‍රෝ අප් වෙන්න බැරි තත්ත්වයක්. ඉතින් ඒත් එක්කම මම හිතන්නේ අපේ සාකච්ඡාව අපි අවසන් කරමු. අපි SL ඩිජිටල් වොච් එක මේ YouTube ප්‍රෝග්‍රෑම් එක අපි හදන්නෙම අපි මේ වෙන දේවල් බලාගෙන ඉන්නේ. හැබැයි මේ දේ අපිට අලුතෙන් ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. අලුත් පොලිසි රිෆෝම්ස් වලට යන්න ඕනේ. සහ අලුතෙන් සමාජය එම්පවර් වෙන්න ඕනේ. සමාජ අපිට බෑ කාට හරි එළියෙන් ඇවිල්ලා කියන්න මේක කරන්න එපා, තරචරය කරන්න, අරෙස්ට් කරන්න. ඒ දෙයකට අපිට සමාජය යොමු කරන්න අමාරුයි. අමාරු කෙනෙක් කරන්න බෑ අපි අයිතිවාසිකම් මත පදනම් වෙලා කටයුතු කරන නිසා. නමුත් ඔබට වගකීමක් තියෙනවා. ඔබ ඒ ටයිප් කරන දේ මොකක්ද කියලා දැනවත්ව අවබෝධයෙන් ටයිප් කරන්න. මේකදී අනුව අපිට ගොඩක්ම ප්‍රවේශනාත්මක මේ රබාත් ප්‍රින්සිපල් එක මම හිතන්නේ මේක පසු කාලේ UN එකෙන් පවා මේක අඳුනාගත්තේ මිනිස්සුන් මොකද්ද මේ හේට් ස්පීච් කියන්නේ කියන එක හරියට ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න. එතකොට මේකෙදි මූලික වශයෙන් බලන්නේ මොකද්ද කන්ටෙස්ට් එක කියලා. රබාත් ප්‍රින්සිපල් එකද කවුරු හරි කෙනෙක් මොන හරි වට කිව්වම කන්ටෙස්ට් එක මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. හේට් ස්පීච් එකද නැද්ද කියලා දැනගන්න. සහ ඊළඟට කවුද ස්පීකර්? ස්පීකර් අනුව වෙනස් වෙනවනේ කියන වචන සහ ඒ දේවල්. ඊට අමතරව ඉන්ටෙන්ෂන් එක මොකද්ද කියන එක. සහ ඊට අමතරව කන්ටෙන්ට් එක මොකද්ද කියුව එක.
අවසානයේදී ගත්තොත් ඒ කන්ටෙන්ට් එකෙන් කොච්චර හාම් එකක් එනවද කියලා. දැන් එහෙම බලද්දී අනු ඔයා කියපු එකේ කොච්චර හාම් එකක් කරා සොසයිටි එකට ඔයාම කියන්න ඕන. එතන මම ඇතන මගේ වීඩියෝ එක මම දන්නේ වචන බොහොම මම හිතන්නේ විනාඩි එකක දෙකක වගේ පොඩි වීඩියෝ එකකට ඒකේ ඇත්තටම මම දැනනවා මොකද මම ඇත්තටම මේ මම පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් හරුෂි මට මම පොලිසිස් ටිකක් දාගෙන ඉන්නවා. ඒ කියන්නේ මොකද මම විශ්වාස කරන දේ තමයි මගෙන් පිටවෙන හැම වචනයක්ම සහ හැම ඇක්ෂන් එකකටම මම වග කියන්න ඕනේ. ඒ කියන්නේ මම සමාජයට මුදාහරින්නේ මම දැන් ඔයත් එක්ක මේ කතාව කතා කරාට අපි දෙනා මේ වීඩියෝ එක නැතුව අපි දෙනා තනියෙන් කතා කරත් මම එළියට දාන වචන වලට මම වග කියන්න. මොකද ඒ වචනෙන් ඔයාට මොකක් හරි ඉම්පෙක හොඳද නරකද කියන්න බෑ. මොනම හරි දෙයක් ඔයා එක ග්‍රෑබ් කරගන්නවනේ. එතකොට අපි එතකොට ඒක මම ඒක ඉස්සරහට ගියා දැන් මම කියපු මම කතා කරපු වීඩියෝ එකේ මම කතා කරේ සමීරා ගියේ මානුෂීය මෙහෙයුමකට. එයා වෙනුවෙන් දෙයක් ලබා ගන්න ගියේ නෑ. එයා ගියේ එයාගේ ජීවිතේ. මොකද එයා දන්නවා එයා මොකක් හරි මේ අනතුරකට මුහුණ පාන්න පුළුවන් කියලා. මොකද ඇක්ටිවිස්ට්ලා මම හිතන්නේ 400 ගාණක් විතර එදා අත්අඩංගුවට ඇවිල්ලා අරගෙන තිබ්බා මේ සමීරාගේ බෝට් එකත් එක්ක. එතකොට එයා ඒක දැනගෙන හැමෝම වෙනුවෙන් ගියපු දෙයක්. එයා එතනදී එතකොට ඒ වගේ කෙනෙක් ඒතර එයා එතන ගිහිල්ලා යාව ලංකාවට ආපහු නිරුපාදිතව අරන් එන්න ඕනේ කියන එකට අපි රජයට ඉල්ලීමක් කරන්නනේ එතනට ගියේ. ඒතර ඒ ගැන මම පොඩි හැඳින්වීමක් يعني සමාජයට කියන්න මේ සමීරා කියලා කෙනෙක් අපේ රටේ කෙනෙක් මෙහෙම ගිහිල්ලා තිනවා කියලා කියන්න මේ පණිවිඩේ ඒ කියන්නේ මිනිස්සුම දැනුවත් කරන්න කරපු පොඩි වීඩියෝ එකෙන් තමයි අන්තිම දැනුමත් කෙසේ වෙතත් මිනිස්සුන්ගේ වෛරයට ලක් වෙන්න උනේ ඉතින්. ඒතර දැන් ඔබට පැහැදිලි එතන මොකද්ද කන්ටෙස්ට් එක? ඒකේ ස්පීකර් කියන්නේ හෙඩ් ස්පීකර්. දැන් මේ ස්පීකර්ගේ ඉන්ටෙන්ෂන් එක. ස්පීකර් ඊළඟට ඒක සමාජයට හාම් එකක් නෙමෙයි. ඉතින් මෙහෙම ෆ්‍රේම් එකක් ගත්තොත් අපිට පේනවා මේ කියන දේ සමාජය තුළ වෛරයට ලක් වෙන හේතුවක් නෙමෙයි. නමුත් පුද්ගලයන්ට තමන්ගේ තියෙන වෛරයක් පිරිමහ ගන්න දෙයක් බඩපත් කරලා තියෙනවා. ඉතින් මේ වෛරය තියෙන්නේ කුමක් සඳහාද? ඒ වෛරය තියෙන වර්ගයක් සඳහාද, ආගමක් සඳහාද, ජාතියක් සඳහාද නැත්නම් කිසියම් ලිංගිකත්ව සඳහාද? එතකොට අපිට සමාජය ගැන ආයි බයක් ඇති වෙනවා. මේ එක තනි පුද්ගලයාගේ ක්‍රියාවක් අර සම්පූර්ණයෙන්ම සමාජයේ තියෙන පදනම හානි කරනවා මේ වෛරීය ප්‍රකාශ නිසා. ඉතින් ඇත්තටම මේ හෙඩ් ස්පීච් කියන්නේ අපි රිචර්ඩ් ගන්න ඕන දෙයක් සහ අපි යම්කිසි විදිහකට අපි විසින්ම ස්වයං වාරණයට ලක් වෙන්න ඕන දෙයක්. ඉතින් SL ඩිජිටල් වොච් තුලින් අපි ඔබට ආරාධනා කරනවා හෙඩ් ස්පීච් ප්‍රතික්ෂේප කරන්න, හෙඩ් ස්පීච් නොකර සිටින්න සහ සමාජ මාධ්‍ය වගකිය යුතු සහගත පුද්ගලයෙක් විදිහට භාවිතා කරන්න. මම හිතන්නේ එහෙම වුණොත් අනුටත් ඊළඟටත් පලස්තීනය සම්බන්ධ වීඩියෝ දාන නිදහස හම්බෙයි. අපිටත් මේ වගේ ටොපික්ස් කතා කරන්න ඕනේ නැති වෙයි. මම හිතනවා SL ඩිජිටල් වොච් දිගටම බලාගෙන ඉන්න. ඉතින් ආයෙමත් මේ වගේ සමාජයේ යවත් කාලීන මාතෘකාවක් කොහොමද මේ ඩිජිටල් ස්පියර් එකේදී භාවිතා වෙන්නේ කියලා අපි හම් වෙන්නේ කැමති. ස්තුතියි අනු. ඔයාට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you Tarushi.